පැනන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. අපගේ දින 40 චතාරික භාවනාවේ අද දවස ඉතා සුවිශේෂී දවසක්. ඊට හේතුව අද දවසට ඒ සුවිශේෂත්වයේ ගෙනෙන විශේෂ පුද්ගලයයි. විශේෂ පුද්ගලයාය කිව්වේ අපේ රටේ වගේ අපි අරයා මෙයා අරයාගේ පුතා මෙයාගේ පුතා කියන පුද්ගල විශේෂත්වය නෙමෙයි. ඔහු ජීවත් වුණ සුවිශේෂී ජීවිත ක්‍රමයයි. සුවිශේෂී ජීවිත ක්‍රමය කිව්වේ චිත්‍රපටවල රඟපාලා මියුසික් වීඩියෝ කරලා YouTube සෝෂල් මීඩියා වල හැමෝම දන්න වෛරල් කන්ටෙන්ට් හදලා නෙමෙයි. ධර්මිෂ්ඨව ජීවත් වෙලා. ධර්මිෂ්ඨව ජීවත් වෙලා කිව්වේ පල්ලිය දායක සභාවේ ගීතිකා කණ්ඩායමේ ජනවන්දනාවේ සමිති සමාගම්වල ඉඳලා පල්ලියට ලොකු ආධාර දීලා ෆාදරාව ළඟින් ආශ්‍රය කරලා නෙමෙයි ඇදහිල්ලෙන් ජීවත් වෙලා. ඇදහිල්ලෙන් ජීවත් වෙලා කිව්වේ අවංකව සත්‍යවාදීව සැබෑ ප්‍රේමයෙන් දේව ආඥා අනුව දෙවියන් වහන්සේ ඉදිරියේ තම අසල්වැසියා සමගත් ජීවත් වෙලා. මෙච්චර වැල්වටාරම් අවශ්‍ය කෙනෙක් නෙමෙයි උන්වහන්සේ. ඒ වැල්වටාරම ඔබට මට උන්වහන්සේගෙන් ඉගෙන ගන්න. මේ වගේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පිළිඹු කර ජීවිත ආදර්ශය නිසා ආබ්‍රහම් ජාතීන්ට පියෙකු සැටි පවුල්තුමා රෝම සංඝයට මතක් කළා. සමහරට ආබ්‍රහම් තුමාටත් වඩා ශ්‍රේෂ්ඨ පිය චරිතයක් වන්නට නාසරතේ සරල චාම් සාමාන්‍ය නමුත් ඉතා දක්ෂ වඩුවෙකු ඊටත් වඩා ආදර්ශමත් පියෙකු වූ ජොසේතුමාට හැකි වුණා. සරල චාම් සාමාන්‍ය කියන වචන අද දෙමව්පියන්ව බය කරනවා. ගෙදර ඉන්න තාත්තා අම්මා නෙමෙයිනේ ඉස්කෝලේ ඉන්නේ කියලා. දරුවෝත් ඉගෙන ගන්නේ ඒ අය දිහා බලලා දෙබඩි ජීවිත ගත කරන හැටි. ඒ නිසා ජේසු වගේ සුචරිතයෙන් හැබි දේව දරුවෝ ගොඩක් අද අඩු වෙලා. හීනයකින් දර්ශනය වුණ දේව කැමැත්තට තම සුරකි පියා දෙවි පියාට අවනත වුණු හැටි මරියාම ජේසුට දවසක කියන්නේ නැති. ඒ නිසා තමා ඉදිරියේ ජීවමානව දර්ශනය වන දේව තාත්තගේ හදවතේ හඬ උන්වහන්සේ හොඳින් තේරුම් අරගෙන ක්‍රියා කළා. මේ තාත්තට හැකි වුණා දේව සැලැස්මට තම පවුලෙන් දායක වෙන්න, තම පවුල මෙහෙවන්න. මුළු පවුලටම එමගින් ආශිර්වාදයක් ලබන්න. මේ තාත්තා නිහඬ දවසක ඒ තාත්තගේ බාරය වුණු දේව පුතාට සත්‍යවාදීව ජීවත් වෙන්න කියලා දෙන්න. ඇයි අපේ තාත්තලටත් අම්මලටත් බැරි මේකයි කියලා නිදහසට කාරණා හොයනවා නම් ඒක මහා බොරුවක්.